යාළුවනේ SL පිඩන් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපි එනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මං අද මගේ සත්තු ටික පෙන්වන්න තමයි අද ගෙන ආවේ වීඩියෝ එක. අපි එන සත්තු එක එක බලමු. මේ ඉන්නේ මල්ලා ඉන්න තවත් එක රතේ. මෙයා අල්ලේ මෙයාගේ ඇස් කහ හොඳ කුරුල්ලෙක්. මෙයාගේ වර්ගේ ඉන්දියන්. මම මෙයාගේ තටු පෙන්නන්න. මේ තියෙන්නේ මෙයාගේ තටු. මෙයා හොඳ සතේ. මෙයාගේ පෙන්දේ මෙන්න මෙයාගේ පෙන්දේ මැදින් වෙන් වෙලා තියෙන්නේ. ඒක සත්තු එක. මේ සත්තු කලාතුරකින් වෙන්නේ වෙන එක. හරි අපි නම් බලමු අනිත් සතා. මේ ඉන්නේ මල්ලාගෙන තවත් එක සතේ. මෙන්න මෙයා කීරි පාකිස්තාන් එකේ. ඒ ඉන්න සතා කීරි පාකිස්තාන් එකේ. ඔයාලට පේනවා ඇති. මං ආට මුගේ අඩු පෙන්නන්නම්. මේ බලා ගන්න. මේ එයාත් මල්ලාගෙන හොඳ සතෙක්. එයා මට හොඳට ටයිමින් එක එහෙම දෙනවා. ඔයාලට පේනවා ඇති මෙයාගේ ඇස් කළු. හොඳ කිල්ලියක්. මෙන්න මෙයාගේ පැටියෙක් ඉන්නවා බිත්තර දෙකේ. ආවත් ඒත් මෙයාගේ එක පැටියෙක් මැරුණා. හරි අපි නම් බලමු අනිත් සත්තු ටික. මේ ඉන්නේ අනිත් සත්තු ටික. පොඩ්ඩක් ඉන්න මේ මං තව ඉබ්බාලින ගමන් ඉන්නේ. මේ ඉන්නේ මල්ලගේ ඉන්න සත්තු ටික. මෙන්න මෙයාගේ ඇස් සුදු. ඔයාලට පේනවා ඇති. ඉන්න මම මෙයාව ආරම් පෙන්නන්නම් අතට. යාළුවනේ මෙයා අල්ලන්න බෑ. මගේ අත දිගමදි. ඒත් මං කොහොම හරි ඔයාලට අල්ලලා පෙන්නනවා. හරිද? මේ ඉන්නේ මල්ලාගෙන කුරුල්ලේ. එයා හොඳ කුරුල්ලේ. මෙයාගේ ඇස් සුදු. ඔයාලට පේනවා ඇති මෙයාගේ ඇස් සුදු. මම මෙයාගේ ටේප් වලට සෙලෝ ටේප් ගහලා තියෙන්නේ. මොකද මෙයා ඉගිල්ලෙන්න ගත්තොත් මෙයා ඉස්සෙනවා උඩට. මම ඒ හින්දා මෙයා එච්චර අරින්නේ නැහැ. මෙයාට සීල් මුද්දක් දාලා තියෙන්නේ. මෙන්න මෙයාගේ ගාන ඇත්තට කිව්වොත් රුපියල් 1500ක් විතර වෙනවා. මෙන්න මෙයා කිරිලි නැති වුණා. මෙන්න මෙයා හොඳ කුරුල්ලෙක්. ඔයාලට පේනවා ඇති. ඇස් සුදු. මෙයාගේ හොට කළු. හොඳ පාකිස්තාන් එකේ පෙන්ද පියාඩු දෙකක් තුනක් ගැලවිලා තියෙන්නේ.
මන් දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මේ මල් ළඟ ඉන්න සුදු ඉන්දියන් සතාව. ඔයාලට පේනවා ඇති මේ ඉන්න සුදු පාටට. හරි මං ඔයාලට යව අල්ලලා පෙන්නන්නම්. පොඩ්ඩක් අමාරුයි ඉතින් මේ කොටුවට යන්න. මං කිව්වේ සුදු ඉන්දියන් සතා මෙන්න මෙයා පේනවා ඇති ඔයාලට. මෙයාගේ ඇස් කහ හොට නිකන් අමුතු පාටක්. ඒ හොට හොයන්න බෑ. මෙයාගේ පියාටු මන් ටේප් කරලා තියෙන්නේ. මොකද මම මෙයාව ගෙනාවේ ළඟදී හින්දා. මෙයාත් හොඳ සතෙක්. මෙයාගේ පෙන්ද හොඳ ලස්සන පෙන්දක් තියෙන. හැබැයි චුට්ටක් කුණු ගෑවිලා තියෙන්නේ. නම් මෙයාට මුදු දෙකක් එහෙම දාලා තියෙනවා. මෙන්න මෙයා හොඳ කුරුල්ලෙක්. ඔව් හොඳ කුරුල්ලෙක්. මේ ඉන්නේ මල් ළඟින් තවත් එක සතෙක්. මම අන්තාම මෙයාගේ වර්ගේ දන්නේ නැහැ. මොකද මෙයා තව පොඩි පැටියෙක්. දැන් නම් මීක් ගන්නෑ. මම ඔයාට මෙයාවත් අරන් පෙන්නන්නම්. හරි එහෙනම් අපි ගන්නම් මම මෙයාව. හරි එහෙනම් මේ ඉන්නේ යා. යාළුවනේ ගණන් ගන්නවා. මට පොඩ්ඩක් හෙම්බිරිසාව තියෙනවා. මේ ඉන්නේ මං අර පෙන්නපු තාම වර්ගේ හොයන්න බැරි තාම පොඩි සතේ. ඔයාලට පේනවා ඇති. මෙන්න මෙයා කිරිල්ලියක්. මම මෙයාව එක තට්ට ටේප් කරලා ඉන්නේ. මෙයා මල්ලක බෝවිච් එකකින්ද. මෙයාගේ අනිත් අට්ට මන් ටේප් කරලා නැහැ. ඔයාලට පේනවා ඇති මෙයාගේ අට්ට. ඔයාලට පේනවා ඇති මෙන්න මෙයාගේ ඇස්වල පාට තාම හොයන්න බෑ. මෙයාගේ හොට රෝස. මෙයාට මම මුද්දක් දාලා තියෙන නිකන් මේ යට අටපැන්තෙන් නිකන් සුදු පාටට තියෙනවා නිකන් බැඩ් එකක් වගේ. මෙයාත් මල් ළඟ ඉන්න හොඳ සතෙක්. මෙයාගේ පෙදේ පෙන්නන්න. මෙන්න එයාගේ පෙදේ එයාගේ පෙදේ කට්ට කළුයි. එයාත් ඉතින් මල් ළඟ ඉන්න හොඳ සතෙක්. මේ මං අර පෙන්වන්න හදපු තව දෙන්නේ හිටියා කොටුවේ. අන්න යාලා දෙන්න වීඩියෝ කර ආයිති දොර ඇරලා තියදී පැන්න එළියට. අන්න යාලා දෙන්න උඩ ගිහින් ඉන්න මං ඔයාලට පෙන්නන්න. එයාලා දෙන්න මට හොඳ ටයිමින් දෙන සත්තු දෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඔව් මන් දන්නවා අන්නේ සත්තු දෙන්න පේන්නේ නැහැ. මොකද මෙන්න මේ හරියට අවුව වැඩි. හරි අල්ලක තව පෙන්නන්න එක සතා ඉන්නේ.
මම එයාවත් පෙන්වන්න. එයා මෙයාත් මල් ළඟ ඉන්න පොඩි පැටියෙක් තාම මෙයා තාම චීස් ගානවා. මේ ඔයාලට පේනවා ඇති මෙයාගේ ඇස්වල පාටත් තාම හොයා ගන්න බෑ. මෙයාගේ හොට පාටත් හොයා ගන්න බෑ. මෙයාගේ තටු දිගයි. මෙයා මේ ඉන්දියන් සතෙක් කියලා මම හිතනවා. මොකද මෙන්න මෙයාගේ තාත්තගේ ඇස් කහින්ද මෙයාගේ පෙඳේ අලු පාටයි. මෙන්න මෙයාගේ සීල් මුද්දක් දාලා තියෙනවා. හරි මං අර කිව්වේ මල්ලා අර උඩ ඉන්න සාතු දෙන්න බැහැලා කාලා හිටපු හින්දම අන් ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ ඉන්නේ ඒ සතු දෙන්න. මේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ ලයිට් එකක උඩ ඉන්නේ අන්නේ සතු දෙන්න. මෙන්න සතු දෙන්න මට හොඳටම ටයිමින් දෙන්න සතු දෙන්නෙක්. මේ දෙන්න සුපිරි. මම හිතන් ඉන්නේ මෙයාලා දෙන්න එලවන්න එළවලා මෙයාගේ පැටව ගන්න. ඔයාලට පේනවා ඇති මේ සතු දෙන්න. හරි එහෙනම් අපි හන්දට මේ වීඩියෝ එකෙන් හමු ගන්නවා. ඔයාලට සුබ සතියක්. මම වීඩියෝ එක ගේනවා. ඔයාලා මගේ channel එක subscribe කරලා like එකක් දාලා ඔයාලා දන්න යාළුවන්ට share කරන්න. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් කොල්ලෝ අපි ගියා.